හෙලෝ ගයිස් ඉතින් අද එකතු වෙලා ඉන්නේ Among Us එකේ අලුත්ම එපිසෝඩ් එකක් එක්ක. ඉතින් අද මම ගහන්න යන්නේ Among Us ගේම් එක. කොහොම හරි මේකෙත් මම තීරණය කරනවා මේකත් අර මේ Shadow Fight 4 එක වගේම දිගට හරහාට ගේනවා කියලා. ඉතින් මේකත් ගයිස් කඩ තමයි ගේන්නේ, සම්පූර්ණ ගේම් ප්ලේ එකක් ගේන්නේ. මොකද මම මේක කලින් ප්ලේ කරා. ඉතින් මම සාමාන්‍යයෙන් මේ ගේම් එකට සාමාන්‍යයෙන් ආසාවක් තිබ්බේ නැහැ ඉස්සර ප්ලේ කරන්න. ඒ කියන්නේ මගේ කලින් තිබ්බ ෆෝන් එකේ මේක ප්ලේ කරගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. කොහොම හරි මම අද ඉඳන් කොහොම හරි දැන් අද ඉඳන් guys අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ අද රෙකෝඩ් කරපු දවසේම මම මේක දානවා. අද බ්‍රහස්පතින්දා. ඉතින් බ්‍රහස්පතින්දා නේද? ඔව් බ්‍රහස්පතින්දා. මේ බ්‍රහස්පතින්දම මම වීඩියෝ එකක් දානවා. බ්‍රහස්පතින්දා ඉඳන් සවුන්දා වෙනකම් මම වීඩියෝ සෙට් එකක් දානවා. ඒ කියන්නේ දවසට එක ගානේ වීඩියෝ දානවා. ඉතින් මේ ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක 22 වෙනිදා මම මේ වීඩියෝ එක කරන්නේ. 22 වෙනිදා. ඉතින් 22 වෙනිදා ඉඳන් 23 24 25 වෙනකම් 26 වෙනකම් වගේ තෝරනම් මට පුළුවන් ගේන්න. 26 වෙනකම් තමයි මම ගේන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි 26 වෙනිදා වෙනකම්ම මම ගේන්න හිතා ගන්නවා. ඒ කියන්නේ 26 වෙනිදා වෙනකම්ම මම නිකන් සීරීස් එකක් විදියට මොබයිල් සීරීස් එකක් විදියට මොබයිල් ගේම්ස් ගේනවා. දැන් Shadow Fight ඊයේ ගෙනාවා. අද Among Us. හෙට තව මොකක් හරි ගේම් එකක් ගේනවා. ඉතින් ඔය වගේ මම ගේම්ස් ටිකක් ගේනවා guys. හරිද? අපි මේක වැඩි කතා නැතුව ප්ලේ කරන්න යන්න කලින් my account ගිහිල්ලා මම නම වෙනස් කරගන්න ඕනේ. තා settings එකේද මගේ නම තියෙන්නේ? නෑ මේ වල නම වෙනස් කරන්නේ කොහොමද දන්නේ නැහැ guys මම. අපි online match එකට ගිහලා find game එකක් දෙමු. ඒ කියන්නේ find match එක find කරලා බලමු වැඩිපුර ඉන්නේ 7ක් refresh මේකට යන්න. okay nice 15ක් සම්පූර්ණයි. මම තමයි 15 වෙනි නියමයි. අර මට රතු පාට ඕනේ. රතු පාට කවුරු හරි අරගෙන රතු පාට අරගෙන නීව කමන්නේ අපි සැලෙන්න හොඳ නෑ. my favorite color එක මචං රතු පාට නෑ කිසි ප්‍රශ්නයක් නෑ. සුදු පාට හම්බුනා. I'm ready look පට්ටියම දාන්න. I'm ready look කන්න මට වැඩකුත් නෑ. මේ පාරවත් space crew වෙන්නේ නැතුව මට දීපන් imposter please මේ ගේම් එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් MB 600ක් විතර එනවා. මේ වගේ ගොබ ගේම් එකක් අට්ටෝ මං ඉම්පෝස්ටර් ගයිස් ඉම්පෝස්ටර් වුණා යකෝ ෆයිනලි. ඔයි ඉම්පෝස්ටර් වෙන්න තිබ්බ එක කොච්චර සතුටුද. ඔයි බලපන් ඔයි ඉම්පෝස්ටර් වෙන්න තිබ්බ එක බලපන්. ආච්චිට හාල් කරන්න මොනවද ඔයි කරන්නේ අප්පට. ඊ පටන් ගත්ත ගමන් මේක ගහන්න එපා මොනවද බං. okay who's that නිල් පාට ගනි. දැන් එහෙනම් නිල් පාට එකට වෝට් කරමු නේ. යකෝ එකපාරින් එක මරලා කවුද බං ඒක සනික මැරුවේ? ඔව් ඌ තමයි ඉම්පෝස්ටර් කියලා කියන්නේ. අපි ඉම්පෝස්ටර් නේද? කමන්නේ. දැන් ඌ යයි සෙට් එක මුට එකෙක් විතරක් මේ වෙන එකට දාලා. හරි බයි. ඌ ඉම්පෝස්ටර් කෙනෙක් නෙමෙයි. ඒත් අපිට එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් වගේ මරා ගන්න තිබ්බ 3 imposters remaining. nice. මට safe shift උන හැකි. very nice. මේ අපේ එකෙක් ඒ කියන්නේ මාත් එක්කම ඉන්න ඉම්පෝස්ටර් කෙනෙක්. ඕකේ කලගන්න එක්ක නම මේ පැත්තට. මම උට ගහන්න බෑනේ. ඉතින් ගහන්න අයියෝ බලපන්. ජීප් එකේ මේක හදනවා වගේ ඉන්න ඕනේ. මේක හදනවා වගේ ඉඳලා යන් අය. හරිද? ඒ මෙතන එකෙක් ඉන්නවා. මට හදාලා නැහැ. ඉතියත් එන තත්ත්වේ. අපිට හිරියනවා මෙතන අප්පට උඩු. okay
කවුද බං ඒ ඌ මැරිලත් ඉවරයි යෝ මං ඒ බං මට ඒක නෝගහ ඉන්න දීපි අපරාධේ අපි ඉම්පෝස්ටර් කෙනෙක්ව තෝරමු ස්කිප් කරමුනේ මං ස්කිප් කරනවා මට එකෙක් හරි දාලාද ඔව් එකෙක් මට දාලා මං ස්කිප් කරේ හාද කමන්නේ කවුරුත් දැන් එළියට යන්නේ නැහැ එළියට විහික් කරලා නැහැ ඌව ඉතින් මේක ස්ටෝරිය ඒ කියන්නේ මේක මොකක්ද වෙන්නේ කියන ස්ටෝරිය එකක් ඕනනම් ඒකත් මට ඔයගොල්ලන්ට ගෙනාව හැකි ඉතින් ඒක ඇත්තටම තේරුම් ගන්න ගොඩක් අමාරුයි හාද ඒක තේරුම් ගන්න අමාරුයි ඒ අපේ ගෙන්නේද පැන්නේ ආච්චිට හාල් කරුවනේ ඉතින් දැන් මං ඉවරයි බං හාද දැන් ඔන්න බලපන් ඔන්න බලමු හරිනේ අඩෝ මොනාද බං මේ මගේ වුණොත් මට කෙලවන්න ඉන්නේ අයියෝ ස්කිප් කරපන් ඕයි මේක අයියෝ මං ඉවරයි මං හිතන්නේ මං ඉවරයි මං කමන්නේ බං මං ඉවරයි සැලින් හොඳ නැහැ මං ඒත් මං ඉවරයි බොහෝ විට ඔව් ෆකින් මම අමුවෙන් කෙලව ගත්තා ඉතින් මරන්න ගිහිල්ලා ඉතින් මම මැරුණානේ දැන් ඉතින් හරි ඉතින් දැන් ලිව්ස් ගේම් මචං හාද ආයේ අලුතින් ආයේ එකක් පටන් ගන්න. ඔකේ රීෆ්‍රෙෂ් පාරක් දෙන්න ඕනේ නැහැ මේක තියෙනවා. ඒක ජොයින් දෙමු. ඕකේ. සබ් ඊය මට වෙන පාටක් දීපන්. I'm not I don't like pink color මචං. මිලි පාට හරි පාට තෝරගමු. මේ හයිපර් ස්පීඩ් නෑ ආයේ කියලා ඒක මොනවාලාද නේ කලින් මං ගහද්දි ගින්නේ පට්ටම ස්පීඩ් එකෙන් යනවානේ ෆ්ලෑෂ් ගෑට් එක. ඉතින් මට කියලා දෙන්න පුළුවන් ඕනනම් ගයිස් මේකේ ස්ටෝරිය මොන වගේද කියලා. මේකද ඇත්තටම මේක ඉම්පෝස්ටර් කෙනෙක් ඉන්නවද නැද්ද එහෙම කියන්න පුළුවන්. ඕකේ දැන් මං ඉම්පෝස්ටර් යා මං ආයෙත් ඉම්පෝස්ටර් යකෝ යේ මන් දන්නේ නැහැ කොහොම ඉම්පෝස්ටර් වුණාද කියලා කමන්නේ මං ආයෙත් ඉම්පෝස්ටර් මේ පාර නම් හරියටම වැඩි දෙන්න ඕනේ ඇයි මෙහෙම වැඩ කරන්නේ මුන් ඇයි මුන් ඔය වගේ වැඩ කරන්නේ ඇයි ඕකේ might be imposter කවුද පින්ක් කාර්යය නෑ ඌ ඉම්පෝස්ටර් කෙනෙක් නෙමෙයි ඕකේ වෝට් කරන්න දෙන්න ඊළඟට අපි ඌටම දෙමු අපි ස්කිප් කරන්න කියමු බං මේක ටයිප් කරන්න බැරි ඇයි කමන්න අපි ස්කිප් කරමු මම ස්කිප් කරනවා මම කාටවත් එහෙම කරන්නේ හානි කරන්න හිතෙන්නේ මට මම ස්කිප් කරා ඕකේ අර බල්ලෝද බං අර අද්දහිල් අරු ඉවරයි මං හිතන්නේ අරු ඉවරයි නෑ තුන් දෙනෙක් මේව කරා කියලා වෙන්නේ නැතුව ඇති. අම්නේ මං ගෑවේ ගයිස් මුලින්ම සුපර් සස් හාද මේවා එක ගෑවේ නෑ කලින් ඒ කියන්නේ මම මේක කලින් ගහලා නෑ අද මේක මං කලින් ගහලා නැත කමන්නේ ඒකට කමන්නේ ඕකේ අපි වෙන්ට් එක අස්සෙන් ටග්ගල් රින්ගල මේ පැත්තට රින් කවුරුත් නෑ මේන් එළියට යන් අපිට වෙන්ට් වලින් එක දිහා වලට ගිය හැකි පැත්ත බලන්න ඕකේ අතන ඩෙඩ් බොඩි එකක් තියෙනවලු අන්න රූම් එක කරා නයිස් මාව දැක්කේ නෑ කියන්නේ මාව අහුන්නේ නෑ කාටවත් හරිද වැඩි ගොඩ ඕකේ ඉතින් මේක ඕපන් කරලා බලමු හූ තමයි ලෝපේ ඊයා අයියෝ බලගේ සීයා තමයි මරලා දෙන්නේ අයියෝ මොනවද බං මේකේ තීරුම
ඔකේ කවුද ඔකේ සයන් ඒ කියන්නේ ලා නිල් පාට ඩයල් එකලු ඉම්පෝස්ටර් කියලා හැක කරන්නේ බලමු අර එම්මකරෙන් පටන් ගන්න එකකුත් ඉම්පෝස්ටර්ලු හරි ඌ ඉම්පෝස්ටර් කෙනෙක් බං හාද ඌ ඉම්පෝස්ටර් කෙනෙක් ෂිට් ඌ ඉම්පෝස්ටර් කෙනෙක් ඌ අපිත් එක්ක ඉන්නේ කාච්චිට හාල් ගන්න ඌ ඉම්පෝස්ටර් මම ස්කිප් කරනවා මම හැම එකම ස්කිප් කරනවා අදාළ එකක් આવොත් නම් ඌට වෝට් කරනවා කලින් මං එකක් ගහපන් හම්බ හොඳ වෙලා බං තම වෙලාව කහ පාට විතරයි දැම්මේ ඌ ඉම්පෝස්ටර් කෙනෙක් ඌ ඉම්පෝස්ටර් කෙනෙක් කොහොම හරි මට මරන්න බැරි එකෙක්වත් මරන්න බැරි අනේ අරකින් නේද මරන්න වෙන්ට් එකට රින් ගන්නත් ඉතයි ෂේප් එකේ අයි මේ පිටාව විතරක් මෙතන ඉන්නේ තනියම උගේ අර යාළුවා මරලා නිසා ඉන්නේ දුරුත් ඉන්නවා නයිස් තම වෙලාව තම මොහොතේ උඹලා මේව එක ගෑ මං ඌව මරුවද යා මාත් එක්ක ටීම් පෝස්ට් එකේ කීක නිසා අවුල නැහැ කවුද මැරලා තියෙන්නේ දම් පාට එකනේ මං ඌනේ මැරුවේ කොහමද එක මරාගත්ත කියන්නේ එච්චරයි බා ආද කොහමද ඉතුරු වෙලා ඉන්නේ දැනටමත් 7 දෙනෙක් විතරයි 7 දෙනෙක් කියන්නේ තව 4යි ඉතුරු වෙලා ඉන්නේ කවුද ඉම්පෝස්ටර් කියලා කියන්නේ දැන් අරුව සැකරන්නේ ඕකේ මං ඌට දානවා ආද ඌට දානවා වෙන කරන්න දෙන්නේ නැහැ අඩේ ඒක තමයි බම් කරන නුවණක්කාරම් වැඩේ හැබැයි පොඩ්ඩක් සැකයි හාද නුවණක්කාරම් වැඩේ කියන්නේ හරි ඌ ඉවරයි බයි ඔයාලෙක් මචං බයි කරන නුවණක්කාරම් වැඩින් මොංගල් වැඩ කරගත්තා ඒක බටන් එක ඔබද්දි හරි වැඩේ අපිට තව එකෙක්වත් මරා ගන්න තියෙනවද නේ බා වික්ටරි නයිස් වැඩේ ගොඩ පුතේ දිනුවා ආද දිනුවා ඉතරයි අපි දිනුවා ප්ලේ එකෙන් දෙමු මොකද මං ආයෙ ප්ලේ කරන්න ආසයි ඕකේ මෙතන වැඩි සෙට් එකක් නෑ නේ ටක් ගාලා රතු පාටට මාරු වෙමු වෙන එකක් දාගන්න බලමු ඒක හොඳයි ડોක්ටර් ටයිප් එපා ඒත් මට ලොක් ගොඩක් ඒවා හම්බෙලා දෙනවා මම ටයිප් එකට යන්න ඊට පස්සේ පොඩි ඩමේස් ඕකේ නයිස් ඒක ලස්සනයි මම ලස්සනයි දැන් පේනවා මම ලස්සනයි කොහමද රතු පාට දෙන්නෙක් මේක ඉන්නේ හව් මචං හව් කොහමද මේකේ රතු පාට දෙන්නෙක් ඉන්නේ ඒක වෙන්න බෑ ඌ හැක කෙනෙක් ඒ මට මන් දන්නේ නැහැ අතරම රතු පාට දෙකකට ඉන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න හරිද කවුද කියනවනම් ඒත් කමෙන්ට් එකක් දාන්න මේරි ජෝන් මේරි ජේන් බා හරිද ඕකේ 15 දෙනාම 12යි අපේ 13ක් ආවා 14 වෙනි ගේම් එකට ආවා ඕකේ 14න් මං හිතන 15 වෙනියා එන්න ඇති කවන්නේ ඕකේ මේ ගේම් එක ඇත්තටම ආතයි උඹලා ගන්න පුළුවන් ටික හොඳ ෆෝන් එකක් වෙන්න ආයි ඉම්පෝස්ටර් ආයෙත් තුන්වෙනි පාර ඕකේ කවන්නේ මං ආයෙ වරනවා ඕකේ මට shift හම්බෙලා තියෙන්නේ ආයෙ වරන යකෝ ජොයිස්ටික් සයිස් එක වැඩි වෙලා නැහැ හරිද අන්න අරු කමක් මන් දන්නේ ස්පීඩ් රන් මචං මට දැන් කිල් කර හැකි මට තප්පර ගාන ගිහිල්ලා තියෙන්නේ මේක කරේ අලුත් දෙයක් හොයාගෙන මරණ දාන්න තමයි තියෙන්නේ ෂිප් එකේ මේක අසරයන් වෙන්ට් එකේ ගිහලා කවුරුත් නෑ
ඕකේ වටපිට අම්මට සිරි කියලා කට ගන්නත් කලින් ගාවනි ආයේ අපේ ඉන්නේ මම උන්නරේට කමන්නේ පිකේ ෂිෆ්ට් එක ගමු අඩෝ අරුගේ මොලේ බං අරුට සුපිරි මොලයක් තියෙන්නේ හරි අරුට සුපිරි මොලයක් තියෙන්නේ මොනවද දන්නේ බූ බොරුත් කියනවා කැෆේටරියා එක නෙමෙයි මේන් හෝල් එකේ නේද? ඒකද කැෆේටරියා එක? දන්නේ නැහැ කමන්නේ අදාල් නැහැ. මොකේ කවුද බං ඒ? අකුරෙන් නම පටන් ගන්න එම්මේ නෑනේ. නේ පකුරෙන් මැරිලා බං මෝඩයක් මං ස්කිප් කරන්නම් මොනා කරයිද දන්නේ අරු හොඳ උම්ම මල්ලනවා බං අපේ උන් ටික බලාගෙන ඉමු ඕකේ අප්පට සිරි ප්ලීස් යන්න එපා ගියේ නෑ එල නයිස් ප්‍රමාර පොරක්කේ දැන් තෝ ඉවරයි මට ෂිෆ්ට් එක ගන්න එන්න පුළුවන් ෂිප් එකේ ෂිෆ්ට් එන්න මට තොට කිල් කරන්න පුළුවන් ඌයින් යන්න ඩයිලොග් අන්න ඉතින් පින්ක් මැරලා මරණ ලං වුණා විතරයි මොනවද කියන්නේ බා වෝල්ස් හරි ඉතින් අරුව දැකලා බං හරිද අරුව දැකලා ඕකේ කට්ටිය මූට මේවා දෙයි මම ඉතින් ස්කිප් කරනවා ස්කිප් කරන එක මෝඩ් වැඩක් කියලා ගියේ ඇත්තටම එහෙම කියන්න එපා අපේ එකට වෝට් කරන්න මට හිත දෙන්නේ නැහැ මචං අඩෝ ඌ ඉවරයි බං හද ඌ ඉවරයි මට දාලා නැහැ කවුරුත් මයර නාකි අකයි තාම පණ පිටින් ඌ ඉවරයි බයි මචං ඉවරයි ඌ ඉම්පෝස්ටර්ස් රිමූව් ඉස් කුමාරි කරලා මරන්න ඕනේ මොකක් හරි ඕකේ මට තනියම නයිස් මං හිතන්නේ මං ඉවරයි. ඒ ඌ කොහමද ඉන්විසිබල් උනේ? ඕකේ මං ඉවරයි තමයි. බ්‍රවුන් එක තමයි අපි අල්ලලා දෙන්න ඕනේ. බ්‍රවුන් එක තමයි අල්ලලා දෙන්න ඕනේ. කවුද කිල් කරේ බං? මම පින්ක් කනේ කිල් කරේ. වයිට්. මතක නැහැ නේ. ඕක නෙවෙයි. ඕකේ මං හිතන්නේ මං ඉවරයි කමන්නේ. මට වෝට් කරගන්න පුළුවන්. බෑනේ. මම ඒක ස්කිප් කරන්න. ඉතුරු වෙලා ඉන්නේ හොඳේ උන්ගෙන් 4 දෙනයි. ඉතින් ඊ 4 මට වෝට් කරපු ගාම මං ඉවරයි. මට ටයිප් කරන්න බෑ. ටයිප් කරන්න තිබ්බනම් වැඩේ ගොඩ. හරි මං ඉවරයි. ඕකේ මං ඉවරයි කමන්නේ. කමන්නේ මේක දිනන්න තව එකකින් පෝස්ට් එකනේ ක්‍රීමෙනින් මචං හරිද?
ඕකට වැඩේ දෙන්න බැරි වුණොත් අපි ඩිෆීට්. හරිද? Okay, one imposter remaining. Please වැඩේ දීපන්. එකෙක්ට හරි දුප්පන්. එකෙක් හරි මරපන්. එක අපිට මේව වහන්න පුළුවන් දැන්. දැන් මේක දන්නේ. මේවයින් එළියට යන්නත් පුළුවන් නේ. එතනින් බැරියර් එකක් වගේ එකක් දාලා. මේක හොඳයි. අපි හන්ට් Okay. No dead bodies found. යන්නේ ආත්මේ ඉන්නවා බං පණ පිටින්. කවුද අප්පට සිරියනවා අපේ එකා තමා. මේරි පැග්ගි වෙනවලු අපේ මං හිතන්නේ අයිසෝ. හරි. ඒ කවුද? දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ මැරෙන්නේ මොකද කියනකම්. දැන් එක හොඳ එකක් අයින් ගිය අරින් වුණොත් වැඩේ ගොඩ හාද? වැඩේ ගොඩ අරුට. මෝඩ් සෙට් එකක් ඔන්න යාළුවොත් එක්ක උනත් මේක ගෙනාවේ කිව්වම් මං තව ගේම්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ගේන්න විදිහක් නැහැ. ගේන්න විදිහක් නැති වුණාට මම මේ පාර දැන් ඔයගොල්ලන් ප්‍රොමිස් වුණානේ දැන්. ගේනවා කියලා. ඒ ටික ගේනවා හරිද? හෙටත් ගේනවා. ඕකේ පරාදයි. ඒක පරාදයි මං හිතන්නේ. 0 imposters remaining. අපි ඩිෆීට් මැච්. ආද අපි කන්ටිනියු කරගෙන යමු. අයින් වෙමු අපි level 4 එකේ. ඕකේ. කමන්නේ. වැඩි ප්‍රශ්නයක් නැහැ. ප්‍රථම තියාගමු. ඊළඟට මම හිතන්න කොහොමද ගියේ? ඉන්වෙන්ටරි ෂොප් එකට ගියොත් මගේ නම වෙනස් කරගන්න විදිහක් හොයාගන්න තිබ්බොත් මයි account එකට ගිහිල්ලා edit email හරි ඒක cancel credits කාන්නේ guys හරිද නෙනම් ඉවර පුතේ හරිද ආයේ ඉන්නේ කොහමරි හෙට ආයි අනිත් වීඩියෝ එක බයි එහෙනම් කොල්ලෝ අපි ගියා